ඊළඟට මේකේ මට ෆිසික්ස් වලට ලකුණු 56යි. ඒක අනිත් පැත්ත 50 ගණන් තිබිලා අන්තිම වාරේ ආපහු 70 ගණනක් මට තිබුණා. කවදාවත් වැඩ පටන් ගන්න පරක්කු කියලා හිතන්න එපා. හොඳද? Hello everyone, welcome to my YouTube channel. Welcome to Life in Scrubs. අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඉන්න යන්නේ මම මගේ A level වල physics ලකුණු වැඩි කරගත්තේ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මගේ YouTube family එකට එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මම මේ channel එකේ අරගෙන එන්නේ study tips සහ මගේ level life එක ගැන සහ මගේ campus life එකේ මම ඉගෙන ගත්ත දේවල් සහ මම study vlogs අරගෙන එනවා. ඒ වගේම චුටි life tips මම දන්න දේවල් මම ඔයාලට එක්ක share කරගන්නවා. ඒ වගේම එක එක funny vlogs උත් මම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මගේ level life එක ගැන පොඩි video series එකක් කරනවා. මම මේ video එකත් ඒ playlist එකටම add කරන්නම්. ඔයාලා බලලා නැත්නම් ඒ පරණ videos කියලා බලන්න. මම A level වල මුල් හරිය වැඩ කරලා මුලදී වැඩ කරලා ආය අන්තිම හරිය වැඩ කරලා A level ගොඩ දාගත්ත කෙනෙක්. මම මැදදී ටිකක් වැඩ කරේ නැහැ. මට කමෙන්ට් එක තිබුණෙත් නැහැ. මම ඒක ගැන ගොඩක් ලොකු විස්තරයක් කියනවා මගේ මේ පළවෙනි A level series එකේ පළවෙනි වීඩියෝ එකේ A level ජීවිතෙන් ඉගෙන ගත්ත දේවල් ගැන කියන වීඩියෝ එකේ. ඒ විදිහට ගත්තාම මම එන්නේ විදිහට ඒ කියන්නේ මම මුලදී වැඩ කරලා මැදදී වැඩ නොකර ඉඳලා ආයේ අන්තිම කාලේ වැඩ කරා කියන එකට හොඳම උදාහරණයක් තමයි මගේ physics ලකුණු. මම ඔයාලට මගේ මේ report එක පෙන්නන්නම්. grade 12 මගේ report එක මේ තියෙන්නේ. මගේ grade 12 report එක. එතකොට මේකේ මේ තියෙන්නේ පළවෙනි වාරේ grade 12 පළවෙනි වාරේ මට පළවෙනි වාරේ chemistry වලට 83ක් තිබුණා. physics වලට 82ක් තිබුණා. bio වලට 87ක් තිබ්බා. එතකොට මම මුලදී ඇත්තටම හොඳට වැඩ කරා. මුල කියන්නේ පළවෙනි වාරේ කියන්නේ එච්චර ලොකු පාඩම් ප්‍රමාණයක් ඉවර කරලා නැහැනේ. සාමාන්‍යයෙන් වැඩ කරා. එතකොට මේ class first වුණා සහ commended තිබුණා මට. හරිද? එතකොට ඔහොම තමයි පළවෙනි වාරේ. ඊට පස්සේ බලන්න මගේ දෙවෙනි වාරේ. දෙවෙනි වාරේ මම ෆිසික්ස් ගැන කතා කරනම් අද ෆිසික්ස් ගැන මම වීඩියෝ එක ගේන නිසා මම ඉස්සරහට කෙමිස්ට්‍රි සහ බයෝ ගැනත් වීඩියෝස් දෙකක් ගේන්නම් අනිවාර්යයෙන්ම මම ප්‍රොමිස් වෙනවා. මේකත් ගොඩක් අය ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක් නිසා තමයි මේක අරගෙන ආවේ. මේ තියෙන්නේ දෙවෙනි වාරේ මේ තියෙන පළවෙනි වාරේ ඊට පස්සේ මේ තියෙන ඊළඟ වාරේ එක වාරේ කියලා දාලා තියෙන්නේ ඒකෙත්. කොහොමද මේක තමයි ඊළඟ ටර්ම් එක. ඊළඟ ටර්ම් එකේ මට ෆිසික්ස් වලට ලකුණු 56යි. මේකේ අනිත් පැත්තට පේනවා ඇත්තේ. කොහොමද මම ඒක පෙන්නන්නේ? මේ තියෙන්නේ 56යි. ඒ කියන්නේ 80 ගානක තිබ්බ ලකුණ කෙලින්ම 50 ගානට බැස්සා. හරිද? එතන ඉඳන් දිගටම මේ ඊළඟ වාරේ ආයම 63යි. හරිද? ඊට පස්සේ වාරේ ආපහු 58යි. ඊට පස්සේ වාරේ ආපහු 56යි. හරිද? ඊට පස්සේ ඔන්න අන්තිම වාරේ 13 දෙවෙනි වාරේ ඒ කියන්නේ එක්සෑම් එකට කලින් ටර්ම්ස් දෙකයිනේ තියෙන්නේ. ඒ වාරේ ෆිසික්ස් වලට 72යි ආයම commended. හරිද? ඒකට මේ මැද එකකවත් commended නැහැ මේ. මැද එකකවත් commended තිබ්බේ නැහැ. ඒකල්ලා කෙලින්ම මේ ෆස්ට් ටර්ම් ඉතින් ෆස්ට් ටර්ම් commended එක තිබ්බට පස්සේ ආයෙ ලාස්ට් ටර්ම් තමයි commended තිබ්බේ. මම අර කලින් වීඩියෝ එකත් ඒක ගැන කිව්වා. ඉතින් ඔහොම තමයි මගේ ෆිසික්ස් ලකුණු වෙනස් වුනේ. මුල් වාරේ 82ක් තිබිලා ඊළඟට 50 ගණන් තිබිලා අන්තිම වාරේ ආපහු 70 ගණනක් මට තිබ්බා. හරිද? ඉතින් මං හිතුවා ඒ කියන්නේ මම අන්තිම කාලේ වැඩ කරන්න පටන් අරගෙන තමයි මගේ ලකුණු වැඩි කරගත්තේ. ඉතින් මං හිතුවා ඒක ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නම් මම ඒකට යූස් කරපු ටිප්ස් මොනවද කියලා. එතකොට ඔයාලටත් මේක ගොඩක් වැදගත් කියලා මං හිතනවා. කීයටවත් හිතින් වැටෙන්න එපා. තව පොඩි කාලයක් තමයි තියෙන්නේ. එනකොට මේ ටිකත් ඔය හරියට වැඩ කරොත් ඔයාලට ආස හිතෙන ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන්. කවදාවත් වැඩ පටන් ගන්න පරක්කු කියලා හිතන්න එපා. මොකද මේ ගොඩක් අය මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා අහනවා අක්කි දැන් වැඩ පටන්
ගත්තොත් කරගන්න පුළුවන් වේද? දැන් මේ මදිද වෙලාව එහෙම කීකේ ගොඩක් අය අහනවා. දැන් මට කියන්න බෑනේ දැන් ඔයා දැන් වැඩ පටන් ගත්තොත් ඔයාට පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මම දන්නේ නැහැනේ ඔයාගේ ලකුණු තිබ්බේ කොහොමද? ඔයා දැන් වැඩ කරන්නේ කොහොමද? කලින් වැඩ කරේ කොහොමද? ඒ දේවල් මම මුකුත් දන්නේ නැහැ. ඔයා තමයි ඔයා ගැන දන්න කෙනා. තේරුණාද? ඒක නිසා දැන් මේ කාලේ ලොකුවට දැන් සාමාන්‍යයෙන් A level ලං වෙලා ඉන්න කට්ටිය ලොකුවට රිසල්ට් එක ගැන හිතන්න යන්න එපා. දැන් මේ වෙලාවේ. මේ වෙලාව ඔයාට පුළුවන් උපරිමෙන් වැඩ කරන්න. ලැබෙන රිසල්ට් එකක් ලැබේ. මම මගේ A level ජීවිතයෙන් ඉගෙන ගත්ත පළවෙනි දේවල් ගැන කියපු පළවෙනි වීඩියෝ එකේ මම කිව්වා අපි හිතන තරමට වඩා ගොඩක් උඩට ටාගට් කරන්න කියලා. අපි ඒක කරන්නේ A level පටන් ගන්නකොටම. හරිද? එතකොට දැන් මේ ගොඩාක් ලං වෙලා ඉද්දි ඔය එන රිසල්ට් එක ගැන ලොකුවට අපිට හිත ඉන්න බෑ. ඒ නිසා ගොඩක්ම ලං A level ලං වෙලා ඉන්න කට්ටිය මේ වෙලාවේ රිසල්ට් එකක් ගැන හිතන්න එපා. ඔයාට පුළුවන් උපරිමෙන් වැඩ කරන්න. ඔයාට පුළුවන් හොඳම රිසල්ට් එක ලැබෙවි. ඒක නිසා කීයටත් වැඩ කරන්න පටන් ගන්න පරාකුයි කියලා මේ ෂයි එක කීයටත් අතහැරලා දාන්න එපා. මේ ඒක තමයි මගේ ඇඩ්වයිස් එක. කීයටත් ෂයි එක අතාරින්න නම් එපා කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් මේ හරි අපි දැන් කෙලින්ම කතා කරමු මම මොනවද ෆිසික්ස් වලට කරේ කියන එක ගැන. කරපු පළවෙනි දේ තමයි දැන් මම කියවනේ මට අන්තිම කාලේ තමයි ආයෙ කමෙන්ට් එකක් තිබ්බේ මැදදි මම ලොකුවට වැඩ කරේ නැහැ කියලා. මැදදි මට චුට්ටක් ක්ලාස් හැබැයි ගොඩක් නෙමෙයි චුට්ටක් ක්ලාස් කට් වුණා. සාමාන්‍යයෙන් උපරිම දවස් 5ක් විතර ක්ලාස් කට් වෙන්නේ නැති. ඒ කියන්නේ මම ඉස්කෝලේ බෑන්ඩ් එකේ හිටියා, හයික්ස් ගියා, ඒ වගේ චුටි චුටි දේවල් ටිකක් නිසා මේ සහ ඒ දේවල් කරගෙන උනත් වැඩ කරන්න තිබුණා. මම ටිකක් ට්‍රැක් පැන්නයි කියන මුල මැද හරිය ලොකුට වැඩක් කරේ නැහැ. එතකොට අර ඒ කාලේ වැඩ කරේ ක්ලාස් වල දුන්න හෝම්වර්ක්ස් කරේ නැහැ සහ මට ක්ලාස් චුට්ටක් කට් වුණා. ඉතින් ඔහොම ඉඳලා මම දැන් 2019 තමයි මම A level කරන්නේ. 2019 ජනවාරි විතර වෙනකොට තමයි මට ටිකක් රත් වෙලා දැන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ. මෙහෙම හිටියොත් නම් හරියන්නේ නැහැ කියන එක ඔළුවට ආවා. ඉතින් ඔන්න ඔය දේ ඔළුවට ආවට පස්සේ මම අනිවාර්යයෙන්ම එදා ඒ කාලයෙන් පස්සේ කීයටත් එක ක්ලාස් එකක්වත්ම කට් කරේ නැහැ. එකක්වත්ම කට් කරේ නැහැ සහ එතනින් පස්සේ මම ක්ලාස් එකේ දෙන වැඩ ටික අනිවාර්යයෙන්ම ඉවර කරා ඒ සතිය ඇතුළත. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ මට මතක විදිහට මම වැඩ කරන්න පටන් ගත්තේ ඔය ගුරුත්ව ක්ෂේත්‍ර පාඩමේ වගේ ඉඳලා. ඒ කියන්නේ මුලින්ම තියෙනවානේ මිනුම් එක අවුලක් නැහැනේ. යාන්ත්‍ර විද්‍යාවත් මම මුල් හරිය ටිකක් වැඩ කරා. ඊට පස්සේ මට යාන්ත්‍ර විද්‍යාව මැදකදී වගේ තමයි ඔය ට්‍රැක් පයින්න පටන් ගත්තේ. ඒතකොට යාන්ත්‍ර විද්‍යාව, දෝලන හතරංග, තාපය අන්න ඒ පාඩම් සෙට් එකම මට ටිකක් හරි ගියේ නැහැ. කියන්නේ මම වැඩක් කරේ නැහැ ලොකුවට ඒ ටිකේ. ඒකල්ලා ගුරුත්ව ක්ෂේත්‍ර, ධාරා විද්‍යුතය අන්න ඒ වගේ පාඩම් පටන් ගත්තේ තමයි මම ටිකක් වැඩ කරන්න පටන් ගත්තේ. හරිද? එතකොට මම කරපු පළවෙනි දේ තමයි මට වැඩ කරන්න හිතෙච්ච කාලේ ඉඳන් ඉස්සරහට තිබ්බ ක්ලාස් වල හරියට පිළිවෙලට නෝට් ලිව්වා. ඔක්කොටම කලින් මම ක්ලාස් එකේ ඉස්සරහට ගිහින් ඉඳගත්තා. මම මුල් කාලේ ඉස්සරහ හිටියට ඊට පස්සේ අර මැද ටිකේ මම මැද වගේ එහෙම තමයි හිටියේ. මේ අර ක්ලාස් එකේ ඉස්සරහ ඉන්න එකත් මට හිතෙනවා ගොඩාක් වැදගත් වෙනවා කියලා. එතකොට අපේ ඔළුව වෙන තැන් වලට යන්නේ නැහැනේ. එතකොට අපි ගොඩක් ඒක කන්සන්ට්‍රේට් කරලා අහගෙන ඉන්නවා සර්ට බයයි හරි. මම ගියේ ජේකබ් සර්ගේ ක්ලාස්. එතකොට ජේකබ් සර්ගේ ක්ලාස් එකේ ඉස්සරහ ඉන්නවා කියලා කියන්නේ කොහොමත් නිකන් හෙනම කන්සන්ට්‍රේට් කරලා අහන් ඉන්න ඕනේ. හීනකින්වත් කීයටවත් නිින්ද යන්නේ නැහැ සර්ට තියෙන බයටම. ඉතින් මේ මම ක්ලාස් වල ඉස්සරහට ගියා. ඉස්සරහට ගිහිල්ලා ඒ අර වැඩ කරන්න හිතෙච්ච කාලේ ඉඳන් ඉස්සරහට ක්ලාස් වල ඉස්සරහට ගිහිල්ලා ඒ නෝට් හැම එකක්ම හරිම පිළිවෙලට ලිව්වම. අදටත් මම ඒ කියන්නේ මං ගාව නැහැ ඒ නෝට්ස් මං ගොඩක් අයට දීලා. ඒ කියන්නේ ඒ නෝට් එකක් බලද්දී අර මාරම පිළිවෙලට එක ලියලා තියෙනවා මම. මේ ක්ලාස් එකේදී නෝට් හරියට පිළිවෙලට ලිව්වා සහ ක්ලාස් එකේ දෙන හෝම්වර්ක් ඔක්කොම අනිවාර්යයෙන්ම මේ සතිය ඇතුළතම ඉවර කරා. හරිද? එතකොට ඒක තමයි මං කරපු පළවෙනිම දේ. ක්ලාස් එකේ වැඩ ටික කරනවා කියලා කියන්නේ ක්ලාස් වල අනිවාර්යයෙන්ම සර් හදපු MCQs වගේම පාස් පේපර්ස් MCQs සහ පාස් පේපර් SCQ මේ හැමදේම අනිවාර්යයෙන්ම ක්ලාස් එකේ ටියුට් එකේ තියෙනවා. ඉතින් ඒ ටිකෙන් අපි නිකම්ම පාස් පේපර්ස් ටික කවර් කරගන්නවා වගේ දෙයක් තමයි කරන්නේ. හරිද? එතකොට පළවෙනිම දේ විදිහට මම කරේ දැන් මම කිව්වා වගේ ක්ලාස් එකේ දෙන වැඩ ටික හරියට කරලා ක්ලාස් එකේ ඉස්සරහට ගිහිල්ලා හරියට නෝට් එක පිළිවෙලට හදාගත්ත එක. එතනින් ඉස්සරහට තිබ්බ පාඩම් කියන්නේ මට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ එතන ඉඳන් දිගටම තිබ්බ පාඩම් වලට මම ඒ විදිහට කරා. කරපු දෙවෙනි දේ. හරිද? දෙවෙනි දේ තමයි මම දැන් ඔය ක්ලාස් වල වැඩ ටික එදාට කරනවානේ. එතකොට දැන් මම මගේ A level time table එක ගැන කියපු වීඩියෝ එකේ මම කියලා තියෙනවා මම ෆිසික්ස් වලට දවස් 2:00ක් වගේ ප්‍රමාණයක් තමයි දාගෙන හිටියේ. මම මේ වීඩියෝ එකේ කිව්වා මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ එක දවසක් එක සබ්ජෙක්ට් එකක් වගේ තමයි ගොඩක් වෙලාවට පාඩම් කරේ. මට ෆ්‍රී තිබ්බ දවසක් තිබ්බා. ඒ දවස් මම දෙකට බෙදලා මට අමාරු සබ්ජෙක්ට්ස් දෙකට දාගත්තා.
හරිද? අන්න එහෙම තමයි මම ටයිම් ටේබල් එක හදාගත්තේ. ඒක බලාගෙන නැත්තම් ගිහිල්ලා බලන්න. ඔයාලට බලන්න හොඳයි කියලා හිතෙනවනම්. මම කියවනේ ෆිසික්ස් වලට මට ටිකක් ෆිසික්ස් අමාරු වෙලා තිබුණ නිසා මම ෆිසික්ස් වලට දවස් 2:00ක් දාගත්තා. හරිද? මේ දවස් 2:00න් අර මම කලින් කිව්වා වගේ ක්ලාස් එකේ වැඩ ටික ඉවර කරන්න මට දවස් 1:00ක් විතර යනවා. හරිද? එතකොට ඔන්න ඔය කියන දවස් 1:00 මම ක්ලාස් එකේ දෙන හෝම්වර්ක් උයි නෝට් ඒ ටික හරියට කරාට අමතරව මම පේසුරු කරා. හරිද? පේසුරු වල MCQs කරා. ඕක තමයි මම කරපු දෙවෙනි දේ. ඒ කියන්නේ ධාරා විද්‍යුතේ නම් ඒ ධාරා විද්‍යුතේ පාඩම් කොටසට අදාළව ක්ලාස් එකේ දෙන වැඩ ටිකට අමතරව මම පේසුරු ටික කරා. පේසුරු MCQs ටික කරා. ක්ලාස් එකේ ප්‍රැක්ටිකල්ස් කරනවනේ ක්ලාස් එකේ ප්‍රැක්ටිකල්ස් ටිකත් කවර් කරනවා. එතකොට මම මේ දැන් අර ක්ලාස් එකේ දෙන වැඩ ටිකට අමතරව මම ප්‍රැක්ටිකල්ස් වලට ක්ලාස් එකේ තිබ්බ නෝට් ටික එකතු කරලා වෙනම ෆයිල් එකක් හදාගත්තා. හරිද? ওই ප්‍රැක්ටිකල්ස් වලින් ගොඩක් වෙලාවට SAQs ටික එන්නේ. මේ ස්ට්‍රක්චර්ඩ් essay ටික. අන්න ඒ ටික කවර් කරගන්න ඕන නිසා මම ප්‍රැක්ටිකල් වලට ලස්සනට වෙනම ෆයිල් එකක් හදලා තිබ්බ හැම පාඩමකම ප්‍රැක්ටිකල් කොළ ටික දාලා. හරිද? ඒ වගේම මම ප්‍රැක්ටිකල් වලට ගයිඩ්ලයින් එක කියුවා. ප්‍රැක්ටිකල් ගයිඩ්ලයින් එකක් තිබුණානේ. අන්න ඒ ප්‍රැක්ටිකල් ගයිඩ්ලයින් එක කියවලා මේ ප්‍රැක්ටිකල් වලටත් මම ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ් වලට පේසුරු ස්ට්‍රක්චර්ඩ් ටික කරා. හරිද? එතකොට මම කරපු දෙවෙනි දේ තමයි ක්ලාස් එකේ වැඩ ටික කරනවට අමතරව පේසුරු MCQ සහ පේසුරු ස්ට්‍රක්චර්ඩ් කරපු එක මම පේසුරු essay කරන්න ගියේ නැහැ. මට ඒක කරගන්න ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම කරපු තුන්වෙනි දේ තමයි past papers timing තියලා කරන්න පටන් ගත්ත එක. හරිද? ඒ කියන්නේ දැන් මම මුලින්ම කිව්වා මම ක්ලාස් එකේ වැඩ ටික හරියට කරා. ඊට පස්සේ පේසුරු ටික කරා. මේ ප්‍රැක්ටිකල් ගයිඩ් එක කියවනවත් එක්කම ඊට පස්සේ මම තුන්වෙනියට කරපු දේ තමයි past papers කරපු එක. past papers කරද්දී සමහර පාඩම් කවර් කරලා නැහැ තමයි. හරිද? ඒ වුණාට මම ටයිමින් තියලා past papers කරන්න පටන් ගත්තා. ඒක කරේ ඇත්තටම අන්තිම මාස 3 වගේ ඔය ටයිමින් තියලා කරන ටික මම මේ බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් තුනේම කරේ අන්තිම මාස 3 වගේ. මේ මොකද ක්ලාසිෆයිඩ් ඒ වගේ කවර් වෙනවනේ අපිට මේ MCQs එහෙම ටයිමින් තියලා පාස් පේපර්ස් කරේ අන්තිම මාස 3 වගේ. එතකොට මේ මාස 3 මම MCQ පේපර් එක අපිට පැය 2ක් දෙනවනේ කරන්න. මම හිතනවා දැනුත් එහෙම වෙන්නේ නැති කියලා. අපිට ඒ කාලේ තිබුණේ පැය 2කින් MCQ පේපර් එක කරන්න. එතකොට ඒ පැය 2 මම පැය 1:00ට දාගත්තා. ඒ කියන්නේ මම පැය 1:00න් සම්පූර්ණ පේපර් එක කරලා අමාරු ප්‍රශ්න ටිකක් බලලා සම්පූර්ණ පේපර් එක පැය 1:00න් ඉවර කරන විදිහටම මම පුරුදු වුණා. හරිද? එතකොට මේකෙදි මම දෙයක් කියන්නම්. මම සාමාන්‍යයෙන් දාගෙන හිටියේ පැයෙන් ලේසි ප්‍රශ්න ටික කරනවා. ඒ කියන්නේ පේපර් එක ගත්තම අපි ඉස්සෙල්ලාම ලේසි ප්‍රශ්න ටික කරගෙන යනවනේ. මම ටයිමින් තියද්දි පුරුදු වුණේ පැයෙන් මම ලේසි ප්‍රශ්න ටික ඔක්කොම කරගෙන යනවා. ඉතුරු පැය භාගේ අමාරු ප්‍රශ්න ටික කරනවා. ඒකලා ඉතුරු පැය භාගේ මොකද කරන්නේ? මේ ඒ ටික ඔක්කොම අපව බලන්න දාගන්නවා. ඔන්න ඔය විදිහට මම ටයිමින් පුරුදු වුණේ. විශ්වාස කරන්න එකක් අපේ පේපර් එක අමාරු වුණා. 2019 පේපර් එක ගොඩක් අමාරු වුණා. ඒ නිසා මට උනේ මම පැය එකමාරෙන් සම්පූර්ණ MCQ පේපර් එක ඉවර කරන්න පුරුදු වෙලා ගියත් මම ඒ ලෙවල් පේපර් එකට ගියාට පස්සේ මට පැය එකමාරක් ගියා ලේසි ප්‍රශ්න ටික ඉවර කරන්න. හිතන්න ඒ කියන්නේ අපි කොච්චර ටයිමින් පුරුදුනත් අපිට ඒ ලෙවල් පේපර් එකට ගියාම සමහරක් විට ඒ පේපර් එකේදී අපිට දැනෙන ටෙන්ෂන් එකත් එක්ක ඒ කරන්න දේවල් අමාරුවත් එක්ක සමහරක් විට අපිට ඒ වෙලාවට ගොඩක් වෙලාව මදි වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් අඩුවෙන් ටයිමින් දාලා තමයි පුරුදු වෙන්න ඕනේ අපි කලින් පේපර්ස් කරද්දී. තේරුණාද? එතකොට මට ඒ ලෙවල් පේපර් එකේ ලේසි ප්‍රශ්න ටික කරලා ඉවරනකොට පැය එකමාරක්ම ගියා. එතකොට අමාරු ප්‍රශ්න ටික 10ක් විතර මට ඉතුරුලා තිබ්බා. ඒ අමාරු ප්‍රශ්න 10ටම මට වෙලාව ඉතුරුලා තිබ්බේ පැය භාගය. ඉතින් අර මං කලින් ටයිමින් තියලා පුරුදුලා හිටපු හන්ද මං කොහොම හරි එහෙම ෂේප් එකේ පැය දෙකට ප්‍රශ්න ටික ඔක්කොම කරගත්තා. අර කලින් ටයිමින් තියලා පුරුදු වෙන එක සෑහෙන්නම වටිනවා ඒ නිසා. පාස් පේපර්ස් ටයිමින් තියලා කරද්දි මම MCQs වලට මට තේරෙන්නේ නැති MCQs තියෙනවනේ. ඔන්න ඔය MCQs වලට මම රෝසා සර්ගේ විවරණ කියෙව්වා. හරිද? තේරෙන්නේ නැති MCQs වලට රෝසා සර්ගේ විවරණ කියෙව්වා. ඒකල මම ඒත් මට හිතා ගන්න බැරි තේරෙන්නේ නැති කොටසක් තේරෙනවා. මං ඉස්කෝලේ සර්ගේ පේපර් ක්ලාස් උත් අන්තිම කාලේ ගියා. මම ඒ සර්ව හම්බෙලා අමාරු කොටස් අහගත්තා. ඒක නිසා අර බැරි කොටසක් තියෙනවා නම් කොහොම හරි ඒක අහගෙන ඒ තියරි කොටස ඔලුවට දාගෙන, කියන්නේ ඒ ප්‍රශ්නේ අහන කන්සෙප්ට් එකක් තියෙනවානේ. අනේ කන්සෙප්ට් එක ඔලුවට දාගන්නේ ආයෙ වගේ ගණක් ආවොත් ඒක අනිවාර්යයෙන්ම හදන්න පුළුවන් විදිහට MCQs කරද්දි. ටයිමින් තියලා කරද්දි SCQs උත් මම කරා. essay papers ගත්තන් පස්සේ essay papers වලදී මම කරේ ඒ කියන්නේ දැන් මම essay paper එක කරන්න කලින් මේ essay paper එක ගන්නවා. ඒකල බලනවා මොන වගේ කොටස් වලින්ද අහලා තියෙන්නේ කියලා.
හරිද? එතකොට අහලා තියෙන ප්‍රශ්න කොහොමත් ෆික්ස් නේ. අනිවාර්යෙන් ධාරා විද්‍යුතයෙන් එකක් අහනවා, අනිවාර්යෙන් යාන්ත්‍ර විද්‍යාව අහනවා, ඊට පස්සේ ඔය චුම්බක ක්ෂේත්‍ර නම් අනිවාර්යෙන් අහන ප්‍රශ්න ටික තියෙනවනේ. ඉතින් ඔය ටික බලාගෙන යනවා මම ඒ ප්‍රශ්නවලත් මොනවද අහලා තියෙන්නේ කියලා. ඒකල ඒ ප්‍රශ්නේ කියවගෙන යනකොට මට ඒක අමාරුයි වගේ නම් මම බලනවා ඒකෙත් අදාළ තියරි කොටස. හරිද? තියරි කොටස සහ ක්ලාස් එකේ අදපු ගණන් බලනවා මොන වගේ ඒවාද තිබ්බේ කියලා ෂොට්ටක් උඩින් බලාගෙන යනවා. ඒකල ඒ කියන්නේ මම පේපර් එක ගැන එසේ පේපර් එක ගැන ඕවරෝල් අයිඩියා එකක් අරගෙන තමයි එසේ පේපර් එක ලියන්න යන්නේ. හරිද? එසේ පේපර් එක පටන් ගන්න කලින් උඩින් මොනවද අහලා තියෙන්නේ කියලා බලලා මට අමතක දේවල් තියෙනවා නම් මතක් කරගෙන ඊට පස්සේ ටයිමින් තියලා එසේ පේපර් එක කරන්න පටන් ගන්නවා. මේකෙදි එසේ ප්‍රශ්නයකට පැය භාගයක් අපිට දෙනවනේ ළමයි. මම කරේ පැය භාගි ප්‍රශ්නේ විනාඩි 20න් කරන්න පුරුදු වුණා. ඇත්තට විනාඩි 20න් ප්‍රශ්නේ කරන්න තමයි පුළුවන්. ඊටු විනාඩි 10 අපිට බලන්න තියාගන්න පුළුවන්. මම කරේ විනාඩි 20න් කොහොමද ප්‍රශ්නේ ඉවර කරන්න පුරුදු වෙන එක. ඔය විදිහට තමයි මම පාස් පේපර්ස් ටයිමින් තියලා කරන්න පුරුදු වුණේ. හරිම ලේසි ස්ටෙප්ස් 3යි මම කරේ. ඔන්න ඔය කියන දේවල් තුනෙන් තමයි මම ෆිසික්ස් වල ලකුණු 50 ගානකට අඩු වෙච්ච මගේ ලකුණු ටික ලකුණු 70 ගානකට වැඩි කරගෙන කොහොම හරි ඒකක් ගත්තේ. ඉතින් මං හිතනවා දැන් මේ දවස්වල කොහොමත් ගොඩක් කට්ටිය ස්ට්‍රෙස් වෙලා ඇති, කරගන්න බෑ කියලා හිතිලා ඇති. ටර්ම් ටෙස්ට් වල ලකුණු අඩු වෙනවත් එක්කම හරියට හිතා ගන්න බැරුව ඇති. මේ A level දැන් මේ ලියන A level සෙට් එකේ ඉන්න නංගිලා මල්ලානේ මේ ඊට කලින් සෙට් එකේ කියන්නේ ලබන අවුරුද්ද වගේ ලියන්න ඉන්න කට්ටිය මැදදී ටික ඩවුන් වෙච්ච කට්ටිය ඇති. ඉතින් මේ හැමෝටම මට හිතෙනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මං කලිනුත් කිව්වා වගේ කීයටවත් වැඩ කරන්න පටන් ගන්න පරක්කුයි කියලා හිතන්න එපා ළමයි. ඔයා අද හිතනවා නම් අද වැඩ පටන් ගන්න. මේ වීඩියෝ එක දැන් බලලා ඉවරයි. ගිහිල්ලා වැඩ පටන් ගන්න. ඔයාගේ ප්ලෑන් එක හදාගන්න, ටයිම් ටේබල් එකක් හරියට හදාගන්න. ඔයාගේ ටාගට් එක ඉස්සරහින් ගහගන්න මේසේ. ඒකල වැඩ පටන් ගන්න. ටාගට් එක දකින්නකොට ඔයාලට ස්ට්‍රෙස් වෙනවා වගේ නම් රිසල්ට් එක ගැන හිතන්න එපා. මං හිතනවා ඔයාලා හැමෝටම කොහොම හරි කරගන්න පුළුවන් වෙයි. හැමෝටම ඉතින් good luck එහෙනම් ඔයාලගේ රිසල්ට් එකට යන්න. කවදාවත් බෑ කියලා හිතන්න එපා ළමයි. අපේ හිත තමයි හැමදේම කරන්නේ. අපි හිතුවොත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් අපිට. හොඳට නිදා ගන්න. පැය 6ක් පැය 5ක් නිදා ගන්න හොඳට. ඒකල ඉතුරු වෙලාව හොඳට වැඩ කරන්න. පාන්දර නැගිටින්න ඕනේ කියලා එකක් නැහැ. රෑ නිදි මරාගෙන වැඩ කරන්න ඕනේ කියලා එකක් නැහැ. දවල් වෙලාව අපිට ඕන තරම් තියෙනවා වෙලාව වැඩ කරන්න. ඒක නිසා උදේ නැගිට වෙලාව ඉඳලා රෑ නිදා ගන්න වෙලාව වෙනකම් ඔයාගේ ටාගට් එක වෙනුවෙන් කොහොම හරි වැඩ කරන්න. ඉතින් හැමෝටම මම සුබ පතනවා ඔයගොල්ලන්ගේ රිසල්ට් එකට යන්න ලැබෙන්න කියලා. ඉතින් හැමදාම වගේ මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ A level life එකට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මම මේ A level series එකේ තව වීඩියෝ ටිකක්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. මට ලබන මාසේ ෆයිනල් පටන් ගන්නවා ළමයි. ඒ නිසා මේ දාන ෆ්‍රීකවෙන්සි එකෙම වීඩියෝස් දාන්න පුළුවන් වේද කියන මම දන්නේ නැහැ. හැබැයි මම අනිවාර්යෙන්ම ඔයාලා වෙනුවෙන් කොහොම හරි විශේෂයෙන් මේ A level series එකේ වීඩියෝස් ටික කම්ප්ලීට් කරනවා කියලා හිතාගත්තා. මොකද A level ගොඩක් ලං වෙලා තියෙන නිසා. ස්ටඩි vlogs උත් කොහොම හරි ගොඩක් අරගෙන එන්නම්. ඒ අතර funny vlogs උත් මම කොහොම හරි ගේනවා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ comment section එකේ දාන්න මම කොහොම හරි හැමෝටම අනිවාර්යෙන්ම reply කරනවා. ඒ වගේම ඔයාලා ආස මොන වගේ වීඩියෝස් වලටද කියලා comment එකක් දාන්න. A level series එකේ ඔයාලට ඕන වීඩියෝස් තියෙනවා නම් මේ වීඩියෝ එකේ යටින්ම රික්වෙස්ට් කරන්න. ඒ වගේම මේකට ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරලා මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ලබන සතියේ තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. Bye bye. Stay happy.